ඉතින් කොහොමද මගේ පුංචි යාළුවනේ? මං අද ආවේ ඔයාලට ලස්සන කතන්දරයක් අරගෙන. අහලා බලමු එහෙනම් අපි කතන්දරේ. මං අද ඔයාලට කියලා දෙන්නේ නරියා සහ මිදිවැල. චූටි බබාලා දන්නවද මේ කතන්දරේ? ඔන්න මගේ යාළුවනේ එකමත් එක රටක හරිම ලස්සන පුංචි කැලෑවක් තිබ්බා. හැම තැනම ලස්සන මල් පිපිලා. උදේට ඉරමම පායනකොට කුරුළු පැංචෝ එහෙට මෙහෙට පියාඹනකොට මේ කැලෑව ගොඩාක් ලස්සනයි. කැලේ ලස්සන වුණාට ඔන්න මේ කැලේ හිටියා හරිම කම්මැලි පුංචි නරිහාමි කෙනෙක්. මෙයා කොච්චර කම්මැලිද කිව්වොත් කොච්චර බඩගිනි තිබ්බත් මෙයා නම් නෙමේ නැගිටින්නේ. නැගිට්ටත් ආයෙ නිදාගන්න එකම තමයි මෙයාගේ වැඩේ. අනේ අත නම් තවත් නිදාගන්න බෑ. හරිම බඩගිනි. කන්න මොනවා හරි හොයාගන්න යන්න වෙයි වගේ. නැත්තම් මට අද දවසම බඩගින්න තමයි ඉන්න වෙන්නේ. කොහොම හරි කෑම ටිකක් හොයාගන්න ඕනේ අද. මේ පාරෙන් ගියා නම් හරි වගේ. ගිහිල්ලා බලමු. කෑම ටිකක් හොයාගන්න බැරි වෙන එකක් නැති වෙයි. හරිම කම්මැලි අනේ. ඔන්න ඉතින් යාළුවනේ මෙහෙම කියපු නරිහාමි හිමින් කම්මැලිකමින් ඇවිදගෙන කැලේ ඇතුළටම ගියා. ටික කැලේ ඇතුළට යද්දී හරි පුදුම දෙයක් තමයි සිද්ධ වුණේ. වව්! මොකද්ද બોලේ මේ? මිදි පොකුරු නේද? නියමයි. මගේ කටට කෙලා උඩනවා. අත නම් කන්න පුළුවන් බඩ පැලෙනකම්. ඔන්න ඉතින් යාළුවනේ මෙහෙම කියපු නරිහාමි අඩි 2-3ක් පස්සට ගිහිල්ලා හයියෙන් උඩ පැන්නා. අනේ මිදි පොකුර අල්ලගන්න නම් බැරි වුණා. නරිහාමි බිම වැටුණා. ආයෙත් පාරක් උඩ පැන්නා. ඒත් අල්ලගන්න බැරි වුණා. ඊළඟ සැරේ උඩ පයින්නකොට නම් නරිහාමි බිම වැටිලා හොඳටම රිදුණා. බිම වැටුණු නරිහාමි දුකෙන් වගේ මිදි පොකුර දිහා බලලා මෙන්න මෙහෙම කියන ගමන් ආයෙත් තමන්ගේ ගමන යන්න පිටත් වුණා. අනේ මේ මිදි තිත්තයි. මම කන්න ය තිත්ත මිදි. මම යනවා වෙන කෑමක් හොයාගන්න. මට නම් එපා ඔය තිත්ත මිදි. ඔන්න ඉතින් මෙහෙම කියලා කම්මැලි නරිහාමි ආයෙත් කෑම හොයන්න යන්න පටන් ගත්තා. දැක්ක නේද පුංචි යාළුවනේ? උත්සාහය අතාරපු නරිහාමි ඒකට නිදහසට කරුණක් කියලා ගමන යන්න පිටත් වුණා. ඉතින් මගේ පුංචි යාළුවනේ ඔයාලා නම් කවදාවත් නරිහාමි වගේ උත්සාහය අතාරින්න එපා. දිගටම උත්සාහ කරන්න. කවදා හරි ඔයාලා ජයග්‍රහණය කරනකම් උත්සාහ කරන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන කතන්දරයකින් අපි ආයෙ හම්බෙමු.